සුබ දවසක් විශ්වය පුරා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයේ පැවැත්වෙන කාලයට ඒ වගේම ශ්‍රී දන්තධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරන කාලයට දළදා වහන්සේ වැඩ සිටින කරඬු 7 ගැන ගොඩක් අය කතා කරනවා. ඉතින් ඒ ගැන තමයි අද විශ්වය පුරා අපි ඔයාලට අරගෙන ඉන්නේ. වීඩියෝ එකට යන්න කලින් එහෙනම් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා එතනින් එහාට අපි වීඩියෝ එකේ විස්තර කතා කරමු. අපට ශ්‍රී දළදා වහන්සේ පීවි ඇසින් දැක ගන්නට ලැබෙන්නේ දළදා දැක්මකදී විතරයි. දළදා දැක්මක් සිදු වෙන්නේ අතිශය කලාතුරකින්. දළදා වහන්සේ වැඩ ඉන්නේ කරඬු 7ක් ඇතුලේ. ඉතින් දළදා මාලිගාවේ ඇතුල් මාලිගේ එහෙමත් නැත්නම් ගන්ධකිලියෙහි තමයි දළදා කරඬුව තැන්පත් කරලා තියෙන්නේ. විශේෂ වීදුරු කුටියක තමයි මේ සුවිසල් කරඬුව තැන්පත් කරලා තියෙන්නේ. මේ සුවිසල් කරඬුවේ මුතු මාල, රන් මාල ආදී තැන්පත් කරලා තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම දැකලා ඇති. ඈත ඉඳන් වන්දනා කරත් මේ දේවල් දකින්නට ලැබෙනවා ලේසියෙන්ම. මේ මාල ආදී නොයෙකුත් යුගවලදී රජවරු, බිසෝවරු, සෙන්පතිවරු හා රාජ්‍ය නායකයින් ඒ වගේම බැතිමතුන් පූජා කරපු දේවල්. මේ පූජා වස්තු කවුරුන් විසින් පූජා කළාද යන්න මාලිගාවේ ඇති කොමසාරිස් පොත නම් ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට පූජා කරපු දේවල් තමයි අපි දකින කරඬුවේ වටේට දාලා තින්නේ හරි අලංකාර විදිහට. දළදා වහන්සේ වැඩ සිටින අපිට පෙනෙන සුවිසල් කරඬුව පූජා කරලා තියෙන විමලධර්ම සූරිය රජතුමා විසින් ඒ රිදී පාටින් යුක්තයි. මේ කරඬුව ඇතුලේ තවත් කරඬු 6ක් තියෙනවා. පළමු සුවිසල් කරඬුව ඉවත් කළ පසු දෙවෙනි කරඬුව දකින්න පුළුවන්. එහි රන්පත් සමූහයක් තියෙනවා. ධම්මචක්ක පවත්තන සූත්‍රය සහ වටිනා ධර්ම පාඨ කීපයක් තමයි මේ රන්පත් වල සඳහන් කරලා තියෙන්නේ. එම කරඬුව බුරුම රටෙන් පූජා කරපු කරඬුවක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට බුරුම රටෙන් පූජා කරපු දෙවෙනි කරඬුව ඉවත් කළ පසු මතුවෙන තුන්වෙනි කරඬුව අඩි 1.5ක් පමණ උසකින් යුක්ත කරඬුවක්. දම රණින් මේ කරඬුව නිම කරලා තියෙනවා. ඒ ඉවත් කිරීමට යතුරක් අවශ්‍යයි. ඒ යතුර තියෙන්නේ දියවඩන නිලමේතුමා බාරේ. ඉතින් මේ තුන්වෙනි කරඬුව ඉවත් කිරීමෙන් පසු හම්බවන සිව්වන කරඬුව රණින් නිමවලා තියෙනවා. එහි මැණික් ආදී ඔබ්බවා තියෙනවා. ඒ ඉවත් කිරීමේ යතුර තියෙන්නේ මල්වතු පාර්ශවයේ මහානා හිමියන් බාරේ. මල්වතු මහානා හිමියන් එම කරඬුව විවෘත කිරීමෙන් පසු දක්නට ලැබෙන පස්වෙනි කරඬුව පූජා කරලා තියෙන්නේ ඇහැලපොළ මහ අධිකාරම්තුමා විසින්. එය අඩියක් පමණ උස කරඬුවක්. එම පස්වෙනි කරඬුවේ යතුර තිබෙන්නේ අස්ගිරි පාර්ශවයේ මහානා හිමියන් බාරේ. ඉතින් මං කලින් කියපු මල්වතු මහානා හිමියන් බාරේ යතුර තියෙන කරඬුව මල්වතු කරඬුව වශයෙන්ුත් පස්වෙනි කරඬුව. ඒ කියන්නේ අස්ගිරි පාර්ශවයේ මහානා හිමියන් බාරේ යතුර තියෙන කරඬුව අස්ගිරි කරඬුව විදිහටත් හඳුන්වනවා. ඒ වගේම අස්ගිරි කරඬුව ඇහැලේපොළ මහ අධිකාරම්තුමා විසින් පූජා කර ඇති නිසා එම කරඬුවට ඇහැලේපොළ කරඬුව කියලාත් හඳුන්වනවා. ඒ කරඬුව පූජා කරලා තින්නේ 1816 අගෝස්තු 29 වෙනි ඉරිදා. ඒ බව කරඬුවේ පාදමේ සඳහන් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඇහැලේපොළ මහ අධිකාරම්තුමාගේ නමත් එහි සඳහන් වෙනවා කියලා අතීත කතාවල සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට කරඬු 5ක් ගැන අපි දැන් කතා කරා. ඊළඟට මේ පස්වෙනි කරඬුව ඉවත් කරාට පස්සේ තියෙන 6වෙනි කරඬුව. 6වෙනි කරඬුවේ පැත්තක තව කුඩා කරඬුවක් දක්නට ලැබෙනවා. ඒ දන්ත කුමරු හා හේමමාලා කුමරිය ශ්‍රී ලංකාවට දළදා වහන්සේ වැඩමවාගෙන ආ කරඬුවයි. ඉතින් මේ විදිහට කරඬු 6ක් තියෙනවා. ඊළඟට තියෙන 7වෙනි කරඬුව අඟල් 4කින් පමණ උස කරඬුවක්. මේ කරඬුව බුරුම රජෙන් පූජා කරපු කරඬුවක් බව තමයි කියවෙන්නේ. එහි තමයි දළදා වහන්සේ වැඩ සිටින්නේ. ඒ වගේම තවත් කතාවක් තියෙනවා. හේමමාලා සහ දන්ත කුමරු විසින් අරගෙන ආපු කරඬුව තමයි 7වෙනි කරඬුව විදිහට තියෙන්නේත් කියලා. ඉතින් මේ කරඬු කවදාවත් මාධ්‍යයට නිරාවරණය වෙලා නැහැ. ඒ වගේම ප්‍රසිද්ධ වෙලත් නැහැ. ඉතින් මේ දේවල් දන්නේ දියවඩන නිලමේ ඒ වගේම මල්වතු අස්ගිරි මහානායක හාමුදුරන් සහ ඒ අවස්ථාවන් වලදී ඒ අවස්ථාවට සහභාගී වෙන කට්ටිය විතරයි. කෙසේ හෝ මේ විදිහට කරඬු 7ක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මං කලින් කිව්වා කරඬු 7න් 3කට යතුරු තියෙනවා කියලා. ඒ යතුරු බාරව ඉන්නේ දියවඩන නිලමේ මල්වතු පාර්ශවයේ මහානායක හිමි ඒ වගේම අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි කියන තුන් දෙනා යටතේ තමයි මේ යතුරු බාරව තියෙන්නේ. මේ අනුව බලනකොට දළදා ප්‍රදර්ශනයක් කරන්න මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් වගේම දියවඩන නිලමේතුමනුත් එකතු වෙන්න ඕනේ. දළදා ප්‍රදර්ශනයට තබන අවස්ථාවේදී තැන්පත් කිරීමට වෙනම රන් කරඬුවක් තියෙනවා. ඒ ප්‍රදර්ශන කරඬුව විදිහට හඳුන්වනවා. රන් නෙළුම් මලක් උඩ කොපුවක දළදා වහන්සේ වඩා හිඳුවා තමයි මේ විදිහට ප්‍රදර්ශනයට තියන්නේ. ඒ වගේම අපි කවුරුත් දන්න දළදා පෙරහැර සඳහා භාවිතා කරන හස්තය අමත තැන්පත් කරන තවත් කරඬුවක්. ඒ කරඬුව පෙරහැර කරඬුව විදිහට හඳුන්වනවා. ප්‍රදර්ශන කරඬුව වගේම පෙරහැර කරඬුව තැන්පත් කරලා තියෙන්නේ දළදා මාර්ගයේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පිහිටි වීදුරු කුටිය තුලමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දළදා වහන්සේ වැඩ සිටින කරඬු 7 තියෙන්නේ. මම හිතනවා මේ දේවල් දැනගෙන හිටපු නැති අයට අපේ මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්න 2025
අප්‍රේල් මාසේ මේ වෙනකොටත් දළදා ප්‍රදර්ශනයක් පවත්වමින් තියෙන්නේ. ඉතින් දළදා ප්‍රදර්ශනය බලන්න ගියපු අයත් මේ වීඩියෝ එක බලනවා ඇති. ඒ වගේම අනාගතයේදී දළදා වහන්සේ සියසින් දැක ගන්න කැමති අයත් මේ වීඩියෝ එක බලනවා ඇති. ඉතින් ඔය විදිහට තමයි අද අපේ මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. එහෙනම් ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් ආයෙත් දවසක අපි හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.